දැන් මේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ සුපෝෂිත යුරේනියම් මේ කියන්නේ සාමාන්‍ය අපිට 100ට 2ක් 3ක් තමා න්‍යෂ්ටික බල ශක්තිය හදන්නේ. කියන්නේ නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් හදන්න ඕන වෙන්නේ. 0.7යිනේ තියෙන්නේ මේ ගානෙත් තියෙනවා. අපි මේ ගානේ තියෙනවා මේ දැන් යනනේ කතාව මම ඒකනේ කලින් විස්තර කරේ. එතකොට 0.7යි තමයි ස්වභාවික යුරේනියම් වල මේ විකිරණශීලී මේ අපිට බල ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන් එක්කෙනා ඉන්නේ ප්‍රතිශතයක් විදියට 0.7යි. ඒතර ඒක තමයි සුපෝෂිත කරගන්න ඕනේ 100ට 2 දක්වා. ඒක තමයි මේ ගානේ දැන් මේක එක්සෑම් ක්වෙස්චන් එක. එතකොට දැන් මේ ප්‍රශ්නකුත් අහලා තියෙනවා. වර්තමාන යුද්ධ තත්ත්වයත් එක්ක කියන කතාවක් අහලා තියෙනවා මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ ලෝක යුද්ධයකට යයිද මොන විදිහේ එන්ඩ් එකක් තියෙයිද මේකේ ඉරානයේ පරදීද ඇමරිකාව පරදීද වගේ ඉස්රායලයේ පරදීද වගේ අදහස් යුද්ධ ගැන විශේෂයෙන් අහලා තියෙන්නේ. ඒ එක්සෑම් එකට බලපන්න කොහොමද කියලා අහලා තියෙනවා. හරි හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ පිළිබඳව මම හොයාගත්ත දේවල් ඇසුරෙන් මම පුංචි විස්තරයක් කරන්නම්. මේකේ අඩුපාඩු දෙන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම මේ යුද්ධ විශ්ලේෂකයන්ගේ අදහස තමයි යුද්ධයක් යන්න ඕනේ පිරමීඩ් එක. ඒ කියන්නේ යුද්ධයක් යන්න ඕනේ පිරමීඩ් එකක් තියෙනවා. යුද්ධයක් දිනන්න නම් යුද්ධයක් යන්න ඕනේ පිරමීඩ් එකක් තියෙනවා. ඒ තමයි මුලින්ම සොල්දාදුව තමයි මෙතන ඉන්න ඕනේ. සෝල්ජර්ස්ලා ඉන්න ඕනේ. වැඩිපුරම යුද්ධයක ඉන්න ඕනේ සෝල්ජර්ස්ලා. ඊළඟට භූමියෙන් පහර දෙන ඔය ආමඩ් කෝ හරි නේ ඒ වගේ උපකරණ තමයි ඊළඟට ඉන්න ඕනේ. කාලතුවක්කු ආමඩ් කෝ ඒ බලකායන් තමයි ඊළඟට ඉන්න ඕනේ. සෙබළු භූමියෙන් පහර දෙන ඒ වාහන සහ ඊළඟට ඉන්න ඕනේ නාවික බලය. නැවල් ෆෝස් එක තමයි නාවික බලය තමයි නේවි එක තමයි ඊළඟට ඉන්න ඕනේ. අවසානයේට තමයි යා ෆෝස් එක. කියන්නේ අඩුම ප්‍රමාණයකින් තමයි යා වලින් පහර දෙන්නේ. යා ෆෝස් එකෙන් ඉන්න ඕනේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය යුද්ධයක යුද්ධ විශ්ලේෂකයෝ මේක කියන්නේ. ඉතින් මම යුද්ධ විශ්ලේෂකයෙක් නෙමෙයි එහෙම. හරිද? එතකොට බලපු වීඩියෝස් එක දැක්කහම අන්තර්ජාතික විශ්ලේෂකයෝ ඒගොල්ලොන්ගේ ඒ වීඩියෝ අධ්‍යයනය කරපුවාම යාලා කියන්නේ මෙන්න මේ වගේ පිරමීඩ් එකක් වල සාමාන්‍ය යුද්ධයක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ තමයි මේ යන යුද්ධේ මේ ඇමරිකාවයි ඊශ්‍රායලයි කරගෙන යන යුද්ධේ මේකේ අනිත් පැත්තලු තියෙන්නේ. ඒ කියන්නේ මේ පිරමීඩ් එකේ මේ අතර තමයි මේ වැඩේ යනවයි කියලා යාලා කියන්නේ. යාලගේ අදහස වෙන්නේ. එතකොට යාලාගේ ඇනලයිස් වලට අනුව මේ එයා වලින් පහර දීලා, ඒ කියන්නේ ඉහලින් පහර දීලා ඊළඟට නේවි එකෙන් ඇටැක් කරලා ඊළඟට ආමරි සහ සෝල්ජර්ස්ලා ඉන්නේ. එතකොට මේ ඉන්වර්ස් පිරමීඩ් එකකින් විශේෂයෙන් ඉරානය වගේ රටක් කොහොමත් ආක්‍රමණය කරන්න, එහෙම නැත්නම් ඒ බලය වෙනස් කරන්න බෑ කියන එක තමයි යාළගේ අදහස. එතකොට නමුත් යුද්ධය යන්නේ මේ පිළිවෙලට මුලින්ම එයා ඇටැක් එකක් කරලා සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා තමයි මේක නවත්තන්න උත්සාහ කරන්නේ. එතකොට ඉතින් මෙහෙමයි මේක විස්තර කරපු යුද්ධ විශ්ලේෂකයෝ ගොඩක් ඉන්නවා. විවිධ ආකෘති වලින් යාලා මේක විස්තර කරලා තියෙනවා. මේකේ මම දැකපු එක සාධනීය විශ්ලේෂණයක් මේක. ඒක ඉතින් කල්පනා කරලා බලපුවාම හරි. කල්පනා කරලා බලපුවාම ඒකේ යම් අදහසක් තියෙනවා. ඊට අමතරව ඔය ගේම් තියරි එකෙන් විස්තර කරලා තිබ්බා. එතකොට ගේම් තියරි එකෙන් විස්තර කරපු අවස්ථාවේදී අපි දැක්කේ, මම විශේෂයෙන්ම දැක්කේ මේකෙදී එක එක්කෙනාට අවශ්‍ය, يعني මේ යුද්ධෙදී එක ප්ලේයර්ස්ලාට අරන් ඉන් ගේම් එකේ එක ප්ලේයර්ස්ලා විදියට. එතකොට US ඉන්නවා ප්‍රධාන 4 දෙනෙක් මෙතනදී අරන් තිබ්බයි ගේම් තියරි එකෙන් විස්තර කරද්දී. US ලා ඉන්නවා, ඊළඟට ඉරාන් ඉන්නවා, ඊළඟට ඊශ්‍රායල් ඉන්නවා, ඊට අමතරව GCC රටවල් වල විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අරාබිය ඒගොල්ලෝ ඉන්නවා මෙතන. එතකොට දැන් මෙතන
එක එක්කෙනාගේ ඒ ගේම් තියරි එකෙන් විස්තර කරද්දි කියන කතාව තමයි එක එක්කෙනාගේ මේ ප්ලේයර්ස්ලා විදියට ගේම් එකේ ප්ලේයර්ස්ලා විදියට ගත්තාම එක එක්කෙනාට තියෙන අවශ්‍යතාවය වෙනස් කියන එක. දැන් උදාහරණයක් විදියට US ලට තියෙන අවශ්‍යතාවය නෙමෙයි ඊශ්‍රායෙල් ලට තියෙන්නේ. ඒ අවශ්‍යතාවය නෙමෙයි අරාබියට තියෙන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් උදාහරණයක් විදියට අද මම මේ කතා කරන වෙලාවේ නිවුස් වලට ගියපු එකක් තමයි ඊශ්‍රායෙලයේ ගෑස් නිෂ්පාදන ප්‍රධානම ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරලා කියලා ඒක ඇමරිකාව කියනවා US ලා කියනවා යුනයිටඩ් ස්ටේට්ස් ගවර්න්මන්ට් එකෙන් කියනවා යාලා මේකට සම්බන්ධ නැහැ කියලා. එතකොට ඒක ඊශ්‍රායෙලි පහර දීමක් කියලා තමයි කියන්නේ. ඒතර ඇමරිකාවට අවශ්‍ය නැහැ ඒ ගෑස් නිදියට පහර දෙන්න. නමුත් ඊශ්‍රායෙලි පහර දෙනවා කියන එක තමයි කියන්නේ. ඒ මත ඉරානය කරන්නේ GCC රටවල් ඒ වටා තියෙන ගෑස් නිදි සියල්ලටම පහර දෙන බවට සහ දැන්ටමත් කීපයකට පහර දීලා තියෙනවා. එතකොට ඒකක්වත් වෙන්න US ලට ඕනේ නැහැ. එතකොට මේ ගේම් එකේදී එක එක්කෙනාට අවශ්‍යතාව වෙනස්. එතකොට මේ මත තමයි මේකේ ඩිසයිඩ් එක අවසාන තීරණය එන්නේ. විශේෂයෙන්ම US ගවර්න්මන්ට් එකට එහෙම නැත්නම් ට්‍රම්ප්ටෝනේ මේ GCC කලාපේ එහෙම නැත්නම් ඊශ්‍රායෙල් ඉරානය සමග තියෙන මේ මැද පෙරදිග කලාපයේ සම්පූර්ණ බලය කන්ට්‍රෝල් කරන්න තමයි ඕනේ. එතකොට ඒකේ බලවතාව වෙන්නේ කවුද කියන එක තමයි මේ තුන් දෙනාට අවශ්‍ය. මේ තුන් දෙනාට අවශ්‍ය ඒකේ බලවතාව වෙන්නේ කවුද කියන එක සම්බන්ධව කාරණාවට තමයි ෆයිට් කරන්නේ. ඉතින් අපි ගත්තොත් මේ වෙලාවේ ඉරානයට තියෙන්නේ මේ වෙලාවේ ඉරානෙත් ගහන්නේ සුයිසයිඩ් ගේම් එකක්. ඉතින් අපිට ගියොත් අපි ගහනවා. හරි. අපි ගහන්නේ බල ශක්තියටද අපි ගහන්නේ බොර තෙල් වලටද අපි ගහන්නේ ස්වභාවික වායු වලටද අපි ගහන්නේ නායකයන්ටද මේ අපි ගහන්නේ පොදු මහ ජනතාවටද ඒ මත මේ දතර දතක් ඇහැට හැක් කාරණාව යන්නේ ඉරානය. එතකොට දැන් සෞදි අරාබිය ගත්තොත් එහෙම සෞදි අරාබිය තමයි මේ පහුගිය දශකයකට වැඩි කාලයක් GCC කන්ට්‍රෝලින් පවර් එක තියෙන්නේ. සෞදි අරාබිය US ගවර්න්මන්ට් එකත් එක්ක. එතකොට US සහයත් එක්ක සෞදි අරාබිය වලට තමයි තියෙන්නේ මේ GCC වැඩි බලයක් සහිත රට විදියට ඒ කලාපේ පාලනය කරන රට විදියට ඉන්නේ. ඉතින් ඕක ගන්න තමයි ඊශ්‍රායලේ try කරන්නේ. ඕක ගන්න තමයි ඉරානේ try කරන්නේ. එතකොට ඉතින් ඊශ්‍රායලය යුනයිටඩ් ස්ටේට්ස් US ලව අරන් ආවා මේ යුද්ධෙට. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට ගත්තොත් එහෙම තව ගේම් එකේ එළියේ තව ප්ලේයර්ස්ලා ඉන්නවා. අපි දන්නවා දැන්ටමත් බොහෝ අය දන්නවා මේ පිළිබඳ අදහසක් තියෙනවා ගොඩක් අයට. ඒ තමයි අපි ගත්තොත් එහෙම චයිනානේ. චයිනා ඉන්නවා, රෂ්යා ඉන්නවා, ඉන්දියා ඉන්නවා නේ. තව බලවත්තු ඉන්නවා වටේ BRICS countries ඔය සෙට් එකේ ඉන්නවා. ඊළාට මේක වටා පෙට්‍රෝ ඩොලර් කියන ආකෘතිය ඩොලර් වල වටිනාකම සම්බන්ධව දැන් චයිනීස් පෙට්‍රෝ යුවන් පිළිබඳ කන්සෙප්ට් එකක් යනදී මේ වටා තව ගොනු වෙච්ච බොහෝ දේවල් තියෙනවා. ඒ බොහෝ දේවල් එක්ක තමයි මේක ගොනු වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් නියුක්ලියර් පවර් එක තියෙනනේ. නියුක්ලියර් පවර් එක තියෙන රටවල් මේ යුරේනියම් වල percentage එක 90% කරගත්තා. යුරේනියම් percentage එක 90% වෙන්න ඕනේ. නියුක්ලියර් සුපෝෂිත යුරේනියම් ප්‍රතිශතය 80% කරගන්න ඕනේ. න්‍යෂ්ටික බලවතෙක් වෙන්නේ. කියන්නේ නියුක්ලියර් වෙපන් එකක් නිර්මාණය කරගන්න. එතකොට මේ නියුක්ලියර් වෝහෙඩ්ස් තියෙන රටවල් 9ක් ඉන්න බලවත්තු 9 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා හොඳටම UN ලගේ ෆුල් මෙම්බර්ස්ලා ආරක්ෂක කවුන්සිලේ ස්ථිර සමාජිකයන් 5 දෙනාටම නියුක්ලියර් හෙඩ්ස් තියෙනවා. ඒ කියන්නේ වෝහෙඩ්ස් තියෙනවා. එතකොට එතන ඉන්නවා බ්‍රිතාන්‍ය ඉන්නවා, ප්‍රංශය ඉන්නවා, යුනයිටඩ් ස්ටේට්ස් එක්සත් රාජධානී එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවා සහ ප්‍රංශය, රෂ්යා, චයිනා ඔය 5 දෙනා ඉන්නවා. ඒ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන 5 දෙනා ඉන්නවා. ඊට අමතරව න්‍යෂ්ටික බලය තියෙනවා ඊශ්‍රායෙල් වලට තියෙනවා සහ අපි දන්න උතුරු කොරියාවට තියෙනවා සහ අපේ ළඟම ඉන්න ඥාතින් දෙන්නෙක්ටනේ අපි අසල්වැසියෝ දෙන්නෙක්ට න්‍යෂ්ටික බලය තියෙනවා. අමතක කරන්න බෑ
දකුණු ආසියාව ඉන්දියාවටයි පාකිස්තානටයි තියෙනවා. ඒතර ඔය 9 දිනාට තමයි න්‍යෂ්ටික ආයුධමය පහර දීමක් කරන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා කවදාවත් ඊශ්‍රායලය මේකේ අවසාන පරාජිතය බවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව මේක පරදිනවම කියලා හිතුවොත් ඊශ්‍රායල කියලා රටක් නැති වෙනවම කියලා හිතුවොත් න්‍යෂ්ටික ප්‍රහාරයක් වුණත් ගහන්න පුළුවන්. එතකොට මේක අවසානම කතාවේ තියෙන්නේ එන්ඩ් එක තියෙන්නේ න්‍යෂ්ටික යුද්ධයක් සඳහා යන එකනේ. එතනින් එහාට එන්ඩ් ගන්න එක තමයි එන්ඩ් එක. ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ මේ න්‍යෂ්ටික යුද්ධය. දැන් ඇමරිකාව නියුක්ලියර් ඇටැක් එකක් කරන්න බැරි වෙලා තියෙන එහෙම වුණොත් මේ ගල්ෆ් කලාපය ඉවරයි. ඉරාන විතරක් නෙමෙයි වටා තියෙන මුළු ගල්ෆ් කලාපයම ඉවරයි. එතකොට සෞදි අරාබියාව වෙන්න පුළුවන්, UAE වෙන්න පුළුවන් නේ. මේවා දැන් අපි ගත්තොත් එහෙම මේ රටවල් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් සහිත රටවල් හැටියට සැලකෙන්නේ. ලොකු ආයෝජන ප්‍රමාණයක් තියෙන රටවල්. ඉතින් මේ රටවල් විනාශ වෙනවා කියන්නේ දැවැන්ත ප්‍රශ්නයක් ඒක. මේ රටවල් විනාශ වෙනවා කියන්නේ දැවැන්ත ප්‍රශ්නයක් ඒක. එතකොට ඒ හින්දා දැන් ඉරානෙන් ඊශ්‍රායලෙන් නියුක්ලියර් ඇටැක් එකක් ගැහුවත් USලා නියුක්ලියර් ඇටැක් එකකට යන්න උත්සාහ කරන්නේ නැහැ කොහොමත්. එතකොට ඉතින් ට්‍රම්ප් ගැන විශ්වාස කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඉතින් මේ යම්කිසි නියුක්ලියර් ඇටැක් එකක් ආවොත් අනිත් න්‍යෂ්ටික බලතුන්ගෙනුත් ඒ බලපෑම එනවා. ඉතින් උතුරු කොරියාවනේ ඒක පාකිස්තානටත් බලපානවා, ඉන්දියාවටත් බලපානවා. ඒ අසල්වැසි කලාපයේ තියෙන්නේ ඒ අසල්වැසි රටවල් ඔක්කොටම මේ න්‍යෂ්ටික ඇටැක් එක බලපානවා. එතකොට ඉතින් මේකේ වෙන්න පුළුවන් සහ වෙමින් යන දේ තමයි අර බාහිර ඉන්න රෂ්‍යාව වලට චයිනා වලට මේකේ වාසිය ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව රෂ්‍යා ඉන්නේ යුක්‍රේන් එක ප්‍රශ්නයක. ඒකට සම්බන්ධක ගොඩක් අයින් වෙලා තියෙනවා. ඉන්දියාවට තෙල් ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ලෝකෙට තෙල් දෙන්න අවස්ථාව ලබා හම්බෙලා තියෙනවා රෂ්‍යාව වලට. ඊළඟට චීනෙන් තායිවාන් එක ප්‍රශ්නයක. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් US ලට ඕනේ නෑ සම්පූර්ණයෙන් ඉරානය විනාශ කරන්න. US ලට ඕනේ ඒ සම්පත් ටික ගන්න. දැන් උදාහරණයක් විදිහට චයිනා. චීනෙට ඕනේ නෑ තායිවානය විනාශ කරන්න. චීනෙට ඕනේ තයිවානයේ චිප්ස් නිෂ්පාදනය කිරීම සම්බන්ධ තාක්ෂණය ඒගොල්ලන්ට භාවිතා කරන්න ඕනේ. ඒ ලැබ්ස් ඕනේ ඒගොල්ලන්ට. ඊළඟට උතුරු කොරියාව බලාගෙන ඉන්න දකුණු කොරියාවට ගහන්න. ඉතින් ඒ විදිහට මේකනේ දැන් මේ ඉරාන් යුද්ධෙන් පස්සේ ට්‍රම්ප් ජනාධිපතිවරයාම කියලා තියෙනවා ඊළඟට කියුබාව ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඉතින් යුරෝපේ ඊළඟ සාධකයේ යුරෝපේ නේටෝ එක මේකට අත තියන්නේ නැහැ. මොකද හේතුව නේටෝ එක චුට්ටක් සයිඩ් ගහලා ඉන්නේ. ට්‍රම්ප් කොහොමද නේටෝ එකත් එක්ක අවුලක් හදාගෙන තියෙන්නේ. දැන් ග්‍රීන්ලන්තේ පිළිබඳ කතාව. එතකොට ඉතින් මෙතනදී පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක වගේම ඇමරිකාව සතුව තිබිච්ච දැන් ප්‍රශ්නයක් තියෙන ඇමරිකාව ලෝකේ පොලිස් කාර්යය වගේ ගවර්න විදියට නේ අරයට නීති දාමින් මෙයාට නීති දාමින් හිටපු එක ඉරානය විසින් කරපු මේ වැඩෙත් එක්ක මේ ප්‍රතිපහාර එල්ල කිරීමත් එක්ක ඉතින් ඉරානයේ දැන් ගොඩක් අය දන්නවනේ ප්‍රාන්ත 31කට බෙදලානේ දිස්ත්‍රික්ස් 31කට බෙදලා බේසස් 31කට බෙදලා නායකත්වය නැති වුණත් ප්‍රතිපහාර එල්ල කිරීමේ හැකියාවත් එක්ක තමයි යන්නේ මේ ඉස්ලාමීය විප්ලවීය හමුදාව විසින්. එතකොට මේක නතර කරන්න දැන් ඉරානි නායකයන්ටත් පුළුවන් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට ඉතින් මේ වගේ සිද්ධියක් එක්ක තමයි යන්න තියෙන්නේ. ඉතින් අවසානයේ අහන ප්‍රශ්න මේක එක්සෑම් එකට මොන විදිහටද බලපාන්නේ කියලා මම කියන්නේ අපි අතීතේ සුනාමි ආවා, අවුරුදු 30 ගානක යුද්ධයක් තිබ්බා. ඊළඟට කොවිඩ් ආවා, පාස්කු ඇටැක් තිබ්බා ඊට කලින්. කොවිඩ් ආවා, ආර්ථික අර්බුද ආවා. ඉතින් මේ යුද්ධෙත් මීට කලිනුත් මේ විදිහටම යුද්ධ ගිහින් තිබ්බා. මේ තරම් දරුණු නැති වුණා. ඇෆ්ගනිස්තාන් යුද්ධෙ තිබ්බා. ඉරාක යුද්ධෙ තිබ්බා නේ. ඉතින් මේ මොනවා තිබ්බත් අවසානයේ ලෝකෙ ඉතුරු වුණොත් නේ අර අපේ අම්මලා තාත්තලා කියන්නේ අපි උසස් පෙළ කරේ 88 89 කාලේ. එතකොට අපිට කැම්පස් යන්න බැරි වුණා. නේ අපිට හරියට A level කරගන්න බැරි වුණා. නේ අවසානයේ ඒවා එහෙම කිව්වයි කියලා ඔයාලා ලොකුට හිතනවද? නේ ඒ වගේ තමයි ඉතින්නේ. ඒ කියන්නේ යුද්ධෙ තිබ්බද, සුනාමි ආවද, පාස්කු ඇටැක් එක තිබ්බද, ආර්ථික අර්බුද තිබ්බද, කොරෝනා තිබ්බද, නේ දිට්වා කුණාටු ආවද, ඒවා අදාළ නැහැ අනාගතේ. ඉතින් එක්සෑම් එක එනවා. එක්සෑම් එකට කරන්න ඕනේ දේ සම්බන්ධව 26 27 28 ළමයි එක්ක අපි වැඩසටහන් කීපයක් කරගෙන යනවා ලංකාවේ නගර කීපයකම. ඉතින් මම දකින්නේ යුද්ධෙම යනවා. ඒ අතරේ ඒ ලෙවලුත් තියෙනවා. ඉතින් අපි ඒකට වැඩ කරමු, මහන්සි වෙමු. අමාරු වැඩක්. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක මේ වැඩ කරන එක අමාරු වැඩක්. හැබැයි ඔය සියල්ලේ
ඒ වගේම එක්සෑම් එකක් එනවා. හරි අපි යමු ඊළඟ ගානට. යුරේනියම් සම්බන්ධව තමයි මේ කතාව යන්නේ. මේ පදාර්ථය කියන පාඩමේ විකිරණශීලීතාව කොටසේ අපි ඉන්නේ. යුරේනියම් සුපෝෂිත යුරේනියම් වලින් කොහොමද අපි න්‍යෂ්ටික බල ශක්තිය ගන්නෙ? ඒක ගල් අඟුරු වලට වඩා ඇයි කාර්යක්ෂම? මොකක්ද ඒකේ කතාව කියන එක තමයි අපි මේ ස්ටඩි